ඔන්න මම වීඩියෝ එකක් කරන්න කියලා පටන් ගත්තා. ආයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම මගේ වීඩියෝ බලනවට. ඔන්න මම වීඩියෝ එකක් කරන්න කියලා පටන් ගත්ත වෙලාවෙම අපේ බබාලා දෙන්නා කරන දේවල් තමයි ඔය. ඒගොල්ලොත් එක්ක වීඩියෝස් නම් කරන්න බෑ ඇත්තටම. එයාලා පුදුම විදිහට දඟමලු දෙකක්. අයියයි අක්කයි දෙන්නම ඉස්කෝලේ ගිහින් දැන් මේ වෙලාවේ දැන් මම මේ try කරන්නේ මේගොල්ලන්ව නිදි කරවලා මගේ වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඒ වුණාට දැන් දෙන්නම කොහමරි වීඩියෝ එක කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දෙන්නගේ දේවල් තමයි දැන් ඔය කරන්නේ. මං කෝකටත් කියලා මෙට්ටෙකුත් ඇඳෙන් පල්ලෙහා එලා ගත්තා. මොකද හේතුව මේ දැන් අපේ තුන්වෙනි බබා එයාගේ නම යශෝදරා. එයා චුට්ටක් ඔන්න මේ දඟ වැඩි වෙලා. එයා දැන් 4 වෙනියටත් පුරුදු කරනවා ඇඳේ උඩ ඉඳලා බිමට පයින්න විදිහ. දැන් ඉතින් 4 වෙනියක් දන්නවා උඩ ඉඳලා බිමට පයින්න. ඔන්න දැන් එයා මට පුදුම විදිහට එක එක දේවල් කරන්න try කරන්නේ. එක දේවල් කියනවා. එයා ඉල්ලන දේවල් දුන්නේ එහෙම නැත්තම් ඉතින් ඉවරයි ඉඳලා. දැන් මේ දවස්වල ඇත්තටම හුඟක් දාඩියයිනේ. මොකද මේ දවස්වල මාර රස්නයක් තියෙන්නේ. දෙන්නටම පොඩ්ඩක් ආපහු දෙන්න මාව හොයාගෙන ඇවිල්ලා ඔන්න දැන් අපි පුතත් ගෙදර ආපු වෙලාව. දැන් එයාගේ සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා. එයාට ආව ගමන් වොෂ් එකක් එහෙම දාලා කෑමත් කාලා දැන් එයාගේ පොට්ටි කස් කරනවා. එයා පොඩක් කස් කරන වැඩවලට ගොඩක් කොහොමත් කැමතියි. පොඩි කාලේ නම් මම සමහර වීඩියෝස් දාලා තියෙනවා. එතකොට මේ පොට්ටි කස් කරලා එයා මේසුඩින් තියනවා. තියලා එයා නිදාගෙන නැගිටලා වැඩ කරන්න ඕන පොට්ටිකත් මේසුඩින් තියලා තමයි එයා නිදාගන්නේ. දැන් මම කියන්නේ එයාට හැම වෙලාවෙම මම කියන්නේ දැන් එයා ක්ලාස් නැති දවස්වලට අනිවාර්යෙන් චුට්ටක් වෙලා නිදාගන්න කියලා. ඒක එයාටත් හොඳයි. ඒක නිසා දැන් එයා ඔය කොහොමත් එයාගේ වැඩ ටික ඉවර කරලා තමයි ඇඳට කොහොමත් යන්නේ. ගියාම ටිකක් පැය දෙකක් කොහොමද නිදා ගන්නවා. නිදාගෙන එයා පැය දෙකකින් ඇහැරවන්න ඕන. ලොකු දුව නම් තාම ඉස්කෝලේ ඇවිල්ලා නැහැ. එයාට අද ක්ලාස්. එයාව මේ වීඩියෝ එකට ඉතින් දාගන්න බැරි වුණා. මොකද පොඩි තැන් තමයි වීඩියෝ කරගන්න වෙලාවක් තිබ්බෙත් මේ බබාලත් එක්ක තියෙන කාර්යබහුලත්වය නිසා. අනිවාර්යෙන් මේ බබාලත් එක්ක ඉන්න දවසක ලොකු වීඩියෝ එකක් දානවා මම මේ කොහොමද අපේ දවසේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඔය දැන් ඇඳට ආවා. දැන් ඉතින් චුට්ටක් වෙලා නිදා ගන්න තමයි හදන්නේ. ওই ටික තමයි ඉතින් අද දවසේ මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ගොඩක් හරිය චූටි බබාලා දෙන්නගේ වීඩියෝස් තමයි දාන්න උනේ. thank you ඇත්තටම මගේ වීඩියෝස් බලනවට. ලොකු වීඩියෝ එකක් ගේන්න මං හිතාගෙන ඉන්නවා. thank you මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මං ආරාධනා කරනවා. bye. මම චුට්ටක් වීඩියෝ එක වේගෙ වැඩි කරා නැත්තම් ඒගොල්ලන්ගේ ඌව බලාම ඉන්න ගියාම කම්මැලිනේ. ඔන්න දැන් තව එක ඒව කර ඉතින් දෙන්න සෙල්ලම් කර තමයි ඉන්නේ. මම මුළු දවසෙම වීඩියෝ එකක් දාන්න try කරනවා. ඉතින් කොච්චර කරත් ඔය ටික තමයි කරගන්න පුළුවන් වෙන්නේ. මොකද දෙන්නම දැන් තව ටිකකින් නිදි කරවන්න ඕන. එතකොට පුතා එනවා. මේ වැඩ ගොඩක් කරන්න තියෙන නිසා දැන් බැහැලා එන්නත් පුළුවන්.
ඇවිල්ලත් ඉතින් ඔය එක එක ඒවා කරනවා. දැන් මාව හොයාගෙන දෙන්නම් මං හිතන්නේ යන්නේ. ඔන්න දැන් අපේ පුතා ආවා ගෙදර. එයා ආපු වෙලාවෙම වොෂ් එකක් එහෙම දාලා දැන් එයාගේ පොත් මේසෙ හදනවා. එයා කොහොමත් මේ ආපු ගමන් කරන්නේ වොෂ් එකක් දාන එක. දාලා දැන් මං එයාට කෑමත් කැව්වට පස්සේ එයා කරන්නේ එයාගේ පොත් ටික බෑග් එකෙන් අරගෙන අනිත් ඒවා සේරම පොත් මේසෙ උඩින් තියනවා. මොකද එයාට මං කියලා තියෙන්නේ පැය දෙකක් විතර නිදා ගන්න කාලා ඉවර වෙලා. ඊට පස්සේ අපි ආයෙත් වැඩ කරමු කියලා. මට අද දවසේ කියන්නේ ගොඩාක් ලොකු වීඩියෝ එකක් කරන්න හම්බුනේ නැහැ. ඔය පුතා ආපු ටිකයි පුතාගේ වැඩ ටිකයි බබාලා දෙන්න උදේවරුව කරපුවයි තමයි දාන්න පුළුවන් වුණේ. දැන් අපේ පුතා දැන් එයාගේ පොත් මේසෙ හදනවා. ඇත්තටම උදේ නංගිලා දෙන්නත් පොඩ්ඩක් අවුල් කරලා තියෙන්නේ නැති. චුට්ටක් කෑ ගගහ වෙන්නේ නැති ඔය කරන්නේ. මේ අනිවාර්යෙන් පුතාගේ පොත් මේසය හදා ගන්නවා. ඊට අමතරව එයාගේ දැන් ඉස්කෝලේ වැඩ තියෙනවා නම් ඒවා ටිකත් ටේබල් එක උඩින් තියලා තමයි එයාගේ පොඩි නින්දකට යන්නේ. මං ඊට පස්සේ ආව නැගිට්ටවනවා. ඉතින් ඊට පස්සේ ආය දවසේ කරන වැඩ ටික කරනවා රෑ වෙනවා. ওই විදිහට තමයි ගෙවෙන්නේ කාලේ. දැන් මං ওই කැමරාව මේවා කරලා ඉවර වෙලා මම මගේ වැඩවලට ගියා. එයා මං හිතන්නේ ওই පොත් ටික සේරම හදලා ඉවර වෙනවා. එයා පොඩ්ඩක් හිමීට වැඩ කරාට පොඩ්ඩක් කියන්නේ හිමින් තමයි වැඩේ කොහොම වැඩ ටික සිද්ධ වෙනකොට ඉවර වෙලා ඉතින් බබා නිදා ගන්නවා. දැන් ලොකු දුවගේ වීඩියෝ එකක් නම් මේකට එකතු කරන්න බැරි වුණා. අපි ඊළඟ පාර හමු වෙමු. thank you. දිගටම වැඩ. එයාගේ වැඩේ ඉතින් එයා කරගෙන යනවා.